අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ හවසට එන පුංචි බඩගින්නකට හදන්න පුළුවන් පුංචි කෑමක්. මේ ලුණු ගෙඩි දෙකක් මම ගන්නවා. ලුණු ගෙඩි දෙක මේ වගේ හොඳට පිරිසිදු කරගන්න ඕන. අපි දැන් ලුණු ගෙඩිය මේ විදිහට කපා ගමු. මේ ප්‍රමාණය හොඳටම ඇති. ගොඩක් හීනියට කපා ගන්නත් එපා. අපි දැන් බැටර් එකක් හදාගන්න යන්නේ. පාන් පිටි ඒ වගේම බිස්කට් කුඩු ඕන වෙනවා. ඒ වගේම බිත්තරයක් මම එකතු කරගන්නවා. බිත්තරයක් අත්‍යවශ්‍යම නැහැ. දැන් අපි මේ බැටර් එක හදාගමු. පාන් පිටි වලට මම ලුණු කුඩු, කෑලි මිරිස්, ඒ වගේම කහ, ඒ වගේම තව සීනි ටිකක් මම එකතු කරගන්නවා. දැන් වතුර ටික ටික එකතු කරලා ඝන මිශ්‍රණයක් හදාගන්න ඕන. මෙන්න මේ පදම වෙනකම් මම හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් අපේ ලුණු එක හොඳට කවර් වෙන්න නම් ඝන මිශ්‍රණයක් ඕන. අපි කපාගත්ත ලුණු ටික මේ වගේ එකින් එක හොඳට බැටර් එකේ මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ පාන් කුඩු වල දවට ගන්න. මම පාවිච්චි කරේ එක ලුණු ගෙඩියක් විතරයි. ඉතින් මේ තියෙන මේ ප්‍රමාණය ඉන්න කට්ටිය අනුව ඔයගලන්ට ලුණු ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් තෙල් ටිකක් මේ වගේ රත් වෙන්න තියලා එක එක දාලා අපි බෙදගමු. ඔක්කොම එක ගොඩේ දාගන්න එපා. එතකොට මේ ලුණු රවුම් ටික ඇලවෙන්න පුළුවන්. තිපේ ගින්දර මද ප්‍රමාණයෙන් තියාගෙන එකින් එක බෙදගන්න. දැන් මම ලුණු ගෙඩිය මේ විදිහට බෙදගත්තා. ඉතින් බලන්නකෝ හරිම ක්‍රිස්පි එකට තියෙනවා. ගොඩාක් නිවෙන්න ඇරලා කන්න එපා. ඉතින් උණුවෙන් රස බලන්න පුළුවන්. ඇත්තටම අඩු වියදමින් ගොඩාක් දේවල් නැතුව අපිට බඩ පිරෙන කෑමක් තමයි මේක. ඉතින් හදලා බලන්න. බත් කන්න අකමැති බබාලා ඉන්නවනම් මේ විදිහට හදලා දෙන්නකෝ. ඒගොල්ලෝ ආසාවෙන් කනවා. ඉතින් ආයෙත් මේ වගේ පුංචි වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බ වෙන්න ඉක්මනින්ම එනවා. ඉතින් නැතකන් සතුටින් පරිස්සමින් ඉන්න.